අපි අද කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ එක වෙලාවට එක ශබ්ද දාන අකුරක් ගැන. The letter C. මේ C අකුර. මේ C අකුර වෙලාවක ස ශබ්ද නගනවා. වෙලාවක ක ශබ්දය නගනවා. සමහරවිට ච ශබ්දය නගනවා. නමුත් මේ ච ශබ්දය නගන එක ගැන නම් ගොඩක් කටට ගැටලුවක් නැහැ. නමුත් මේ ක සහ ස ශබ්දය නගන තැන් ගැන ගොඩක් ගැටලුවක් තියෙනවා. අපි ඒ ගැටලුව විසඳන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් උදාහරණ කීපයක් බලලා ඉමු. මෙතන වම් පැත්තෙන් තියෙනවා ක ශබ්ද කරන අකුරු. cat, class, bucket, cut, clap, computer, uncle, actor, cloud. මම දැන් මෙතන C අකුර ඔක්කොම ටික නිල් පාටින් highlight කරලා තියෙනවා. දැන් දකුණු පැත්තෙන් තියෙනවා ස ශබ්දය නගන අකුරු. rice, face, once, acid, policy, center, city, century, cycle. දැන් මෙතන මම ආයි C අකුරක රතු පාටින් highlight කරලා තියෙනවා. මේ ඉංග්‍රීසි අක්ෂර වින්‍යාසයේදී ඒ කියන්නේ ඉංග්‍රීසි ස්පෙලිං වල යම් වචනයක ක ශබ්දය නගන්න උන නම් අපි ඉස්සෙල්ලම ගන්නේ C අකුර. අපි යොදන්න බලන්නේ C අකුර. K අකුර නෙවෙයි. නමුත් මේ C අකුර යොදන්න බැරි අවස්ථා තුනකුත් එනවා. මේ තමයි ඒ අවස්ථා තුන. මම මෙතන පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ අකුරු තුන E, I සහ Y. දැන් අපි බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. මම මේ උඩ පේළියේ පෙන්වුම් කරලා තියෙනවා C අකුරට පස්සේ E තලයක් දාලා ඊට පස්සේ මම E, I, Y යොදලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ C අකුරට පස්සේ මේ අකුරු තුනෙන් එකක් හෝ යෙදෙනවා නම් C අකුර සමාන වෙනවා ස ශබ්දයට. ඒ කියන්නේ S ශබ්දයට. අපි දැන් නැවත බලමු අර මුල් උදාහරණ දිහා. අපිට පැහැදිලිව පේන්න තියෙනවා වම් පැත්තේ ක ශබ්ද නැගෙන පේළියේ C අකුරට පස්සේ එකම තැනකවත් E, I හෝ Y යෙදලා නැහැ කියලා. ඒ හින්දා මෙතනදී ක ශබ්දය නැං වෙනවා. දකුණු පැත්තේ පේළියේ මම වඩාත් පැහැදිලි කරන්න C අකුරට පස්සේ E, I හෝ Y යෙදලා තියෙන ස්ථාන රතු පාටින් දක්වලා තියෙනවා. ඒ හින්දා මෙතනදී ස ශබ්දය නැං වෙනවා. දැන් මෙතන තියෙනවා ක සහ ස ශබ්ද දෙකම නගන ඒ වගේම ඒක පැහැදිලිව තනි වචනකින් පෙන්වුම් කරන අවස්ථාවක්. පළවෙනි C අකුර ක ශබ්දය නගනවා. දෙවෙනි C අකුර ස ශබ්දය නගනවා. පළවෙනි C අකුරට පස්සේ තියෙන්නේ T අකුරක්. ඒ හින්දා අර ඉහතින් දක්වලා තියෙන නීතිය මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ C අකුර නගන්නේ ක ශබ්දය. නමුත් දෙවෙනි C අකුරට පස්සේ තියෙන්නේ I අකුරක්. ඒ හින්දා අර ඉහතින් දක්වලා තියෙන නීතිය මෙතෙන්ට අදාළ වෙනවා. ඒ හින්දා ඒ C අකුර නගන්නේ ස ශබ්දය. ඒ අනුව මේ වචනය ඉලෙක්ට්‍රිසිටි යනුවෙන් ඒ ශබ්ද දෙකම නගලා කියවෙනවා. දැන් අපි බලමු තව උදාහරණයක්. මේ උදාහරණයට අපි ගන්නේ ඉලෙක්ට්‍රිසිටි කියන වචනේම තවත් අවස්ථාවක්. ඒ අවස්ථාව හැදෙන්නේ මේ අන්තිමට තියෙන අකුරු තුන අයින් වෙලා. දැන් මේ අවස්ථාවේදී C අකුරු දෙකක් තියෙනවා. නමුත් මෙතනදී දෙකම නංවන්නේ එකම ශබ්දයක්. ක ශබ්දය. අර ඉස්සෙල්ලා අවස්ථාවේදී වගේ මේ පළමු C අකුර කොහොමදත් නංවන්නේ ක ශබ්දය. නමුත් මෙතෙන්දී දෙවෙනි C අකුර වචනේ අවසානයේ යෙදিলা තියෙන හින්දා ක ශබ්දය හල් වෙලා හඬ නගනවා. ඒ අනුව මේ වචනේ කියවෙන්නේ ඉලෙක්ට්‍රික් කියලා. ඒ කියන්නේ C අකුරක් යම් වචනයක් අවසානයේදී යෙදෙනකොට අපි සිංහල භාෂාවෙන් ලියද්දී වචනයක අවසානට හල් කයන්නක් යොදනවා වගේ શબ્දයක් නගන. කොහොමදත් ඉතින් ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් අකුරු වචනයක් අවසානට යෙදුනම ඉබේම හල් වෙන ස්වභාවයක් තියෙනවනේ. දැන් මෙතන තියෙනවා C අකුරු දෙකක් එක ළඟින් තියෙන වචනයක්. පළමු C අකුරට පස්සේ ඉඳලා තියෙන්නේ C අකුරක්මයි. නමුත් අර ඉහතින් දක්වලා තියෙන නීතියට මේක සැකසෙන්නේ නැති නිසා මෙතෙන්දි C අකුර ක ශබ්දය නගනවා. දෙවෙනි C අකුර අර ඉහත නීතියට අනුකූල වෙන නිසා එම C අකුර ස ශබ්දය නගනවා. ඒ ආකාරයෙන් මේ වචනේ C අකුරේ එන ශබ්ද දෙකම එක ළඟ හඬ නංවල ඇක්සිඩන්ට් කියලා කියවෙනවා. දැන් මේ C අකුර රූල් එක එහෙම නැත්නම් නීතිය වඩාත් පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙතෙන්දී තවත් දැක්විය යුතුම කරුණක් තියෙනවා.
මේ පාඩමේ මුල් හරියේදී මම කියවනේ ඉංග්‍රීසි ස්පෙලිංස් වලදී යම් වචනයක ක ශබ්දය දක්වන්න අවශ්‍ය වුණාම අපි ඉස්සෙල්ලම යොදන්න බලන්නේ සී අකුර කියලා. කී අකුර නෙවෙයි කියලා. ඒ කතන්දරේ බලපාන්න නැති තැනක් තමයි මේ proper nouns සංඥා නාම. proper nouns වලදී විතරක් ක ශබ්දය ගන්න භාවිතා කරන්නේ කී අකුරද සී අකුරද කියන එක වැදගත් වෙන්නේ නැහැ. මේ proper nouns සංඥා නාම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට මම පොඩි හැඳින්වීමක් මේ පිළිබඳව කරන්නම්. proper nouns කියලා කියන්නේ යම් පුද්ගලයෙකුට නැත්නම් යම් නගරයකට යම් ස්ථානයකට යම් රටකට හෝ යම් දෙයකට පමණක් විශේෂිත වූ නමක්. ඒ කියන්නේ පොදුවේ භාවිත කරන්න පුළුවන් නමක් නෙවෙයි. එම පුද්ගලයාගේ නාමය පමණයි. කිසිසේත්ම පොදු නාම පදයක් නෙවෙයි. පොදු නාම පද කිව්වම අපි පොදුවේ හැම දෙයකටම පාවිච්චි කරන්නේ. මේ proper nouns කියන්නේ විශේෂයෙන් එම පුද්ගලයාට හෝ ස්ථානයට පමණක් කියන නම. ඒක පැහැදිලි කරන්න උදාහරණ කීපයක් මම මෙතන පහලින් දක්වලා තියෙනවා. මේ සී අකුරේ රූල් එක proper nouns වලට, ඒ කියන්නේ සංඥා නාම වලට බලපාන්නේ නැහැ. ඇත්තටම proper nouns වලට මේ ස්පෙලිංස් වල තියෙන ගොඩාක් rules බලපාන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් බලපාන rule එකක් තියෙනවා capitalization rule එක. අනිවාර්යෙන්ම proper noun එකක් කොතන ලියලා තිබ්බත් ඒක කැපිටල් අකුරකින් තිබිය යුතුයි. මේ සී අකුර නීතිය proper nouns වලට බලපාන්නේ නැහැයි කියලා පෙන්වන්න කදිම උදාහරණයක් තමයි මේ කැතරීන් කියන නම. සමහර අය කැතරීන් කියලා ලියද්දී මුලට සී අකුරක් යොදනවා. සමහර අය මුලට කේ අකුරක් යොදනවා. නමුත් උච්චාරණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දෙකම කියවෙන්නේ කැතරින් කියලා. මෙතන තියෙනවා ජනප්‍රිය ඉංග්‍රීසි නම් 5ක්. නමුත් මේ හැම නමක්ම දෙතුන් විදිහකට ලියලා තියෙනවා. හොඳට අධ්‍යයනය කරලා බලන්න. එතකොට ඕගොල්ලන්ට මේ කාරණාව ටිකක් පැහැදිලි වෙයි. දැන් මෙන්න මෙතන තියෙනවා English spelling rules ලොකුවටම උල්ලංඝනය වෙන proper noun එකක්. මේ නම අක්ෂරයන්ගේ ශබ්දය අනුව කියවුවොත් ස්කැරෙන් ගයිවල් කියලා තමයි කියවෙන්නේ. නමුත් හරියාකාරව කියවනවා නම් ඉතාමත් ලස්සන ඩච් බර්ගර් නමක්. ස්කානිවල්. ස්කානිවල්. දැන් අපි හැමෝම දන්නවා සී අකුරත් එක්ක එච් අකුර යෙදුවාම ච ශබ්දය නැගෙනවයි කියලා. මේ පිළිබඳව නම් ගොඩක් ගැටලුවක් නැහැ. නමුත් මෙතෙන්දි තවත් ශබ්ද දෙකක් නැං වෙනවා. ඒ කියන්නේ ch යෙදුවම ක සහ ෂ ශබ්දත් නැගෙනවා. දැන් අපි මේ උදාහරණ කීපය බලමු. ච ශබ්දය. chair, church, cheese, touch, chart. එතකොට ක ශබ්දය. egg, anchor, school, chemistry, character. එතකොට ෂ ශබ්දය. brochure, charade, parachute, machine. මේක මේ අහවල් නීතියේ හෝ රීතිය යටතේ මේ ශබ්ද ගන්නවා කියලා කියන්න තියෙනවා නම් ඇත්ත වශයෙන්ම හොඳයි. නමුත් මේකට එහෙමයි කියලා දක්වන්න පුළුවන් නීතියක්වත් රීතියක්වත් නැහැ. මේකත් අර ඉංග්‍රීසි ස්පෙලිංස් වල laugh, cough, should, could වගේ ලියලා කියවලා බලලා හුරු කරගන්න ඕන වචන ගොඩට අයිති වෙන කොටසක්. ඉංග්‍රීසි භාෂාවට මේ වචන වැඩි හරියක් ප්‍රංශ, ග්‍රීක, ලතින් උපයෝගා ගැනීම නිසා මේ වචනවල ශබ්දත් ඒ මුල් භාෂා අනුවම උච්චාරණය වෙනවා. ch ෂ කියලා ගොඩක් අවස්ථාවලදී ශබ්ද වෙන්නේ ප්‍රංශ භාෂාවෙන් උපයෝගාගත් වචනවල. ක ශබ්දය ගොඩක් අවස්ථාවල නම් වන්නේ ග්‍රීක භාෂාවෙන් උපයෝගාගත් වචනවල. නමුත් මේ ක්‍රමයට ඉතිහාසය හොයාගෙන මේ වචන හුරු කරගන්නවට වඩා ලේසි නිතර ලියලා කියවලා මේ වගේ වචන මතකයකට හුරු කරගන්න එක. දැන් තේරෙනව නේද ඉංග්‍රීසි භාෂාවේ ඉගෙන ගන්නදී ලියවීම හා කියවීම එකට ඇතුළත් කර ගැනීමේ තියෙන වැදගත්කම. හරි අදට පමණයි. දැන් සමහර අයට මේ ප්‍රසන්ටේෂන් එක ටිකක් බෝරින් වෙන්නේ නැති. ඒ මොකක් අපි කතා කරුවා කියන්නේ ස්පෙලිංස් ගැනනේ අද කතා කරුවේ. නමුත් ස්පෝකන් ඉංග්ලිෂ් වැඩි දියුණු කරගන්නේම අදහසක් තියෙනවා නම් මේ ග්‍රැමර් සහ ස්පෙලිංස් ඉතාමත්ම වැදගත්. එමකෝ කතා කරන්න විතරක් පුළුවන් වෙලා ලියන්න කියව ගන්න බැරි වුණොත් ඒක ඇත්තටම අවාසියක් නේ. දැන් බලන්න. මොකද සිංහල කතා කරන්න පුළුවන් පුද්ගලයෙකුට ලියන්න කියවන්න බැරි වුණොත් එයාට හරියම රස්සාවක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් කොහොමද යම් භාෂාවක් ඉගෙන ගනිද්දී ඒ භාෂාවට අදාළ කතා පොත් එහෙම කියවන්න ඕනේ.
නැත්නම් ඉතින් මේ භාෂාව වැඩි දියුණු කරගන්න අමාරුයි. හරි. දැන් මේ ලෙසන් එක ඕගොල්ලන්ට යම් විදිහකින් ප්‍රයෝජනවත් උනායි කියලා හිතනවා නම් subscribe කරලා like එකක් එහෙම දාලා පොඩි කමෙන්ට් එකක් දෙකක් දාන්න ඕගොල්ලන්ගේ අදහස් එහෙම ඉදිරිපත් කළා. හරි. එහෙනම් අපි නැවත හමු වෙනකොට good luck.